හරි ළමයි 30 වෙනි ගාන බලමු. හරි. මේ ගාන කියන්නේ මෙන්න මේ වගේ ජලාශයක් තියෙනවා. මම මේක ටැංකියක් විතර ඔයගලන්ට පැහැදිලි නැන්දා. මේ ජලාශයේ පෘෂ්ඨයේ ඉඳන් h ගැඹුරකින් ඝනත්වය β වූ ගෝලයක් තියෙනවා. මේ ද්‍රවය ඝනත්වය මේ ජලාශයේ තියෙන ද්‍රවය ඝනත්වය ρ. ඒක ρ කියන එක විශාලයිලු මේ වස්තුවේ ඝනත්වයට වඩා. හරිද? හරි. හරි. අපි හිතමු මෙයාගේ පරිමාව මේ වස්තුවේ පරිමාව v කියලා. මේක ගෝලයක්ම වෙන්න ඕනේ ඕනම හැඩයක්. හරිද? මෙම ඕනම එකක් ඒක පරිමාව v. හරිද? එතකොට යාගේ ස්කන්ධය අපිට කොහොමද හොයන්න පුළුවන්? මේ ස්කන්ධය ඝනත්වය පරිමාවය වැඩි කරාම ඝනත්වය වැඩි කරන පරිමාවය. ඒක වෙනවා ස්කන්ධය. ඒක ගුරුත්ව ත්වරණයෙන් වැඩි කරා නම් පල්ලෙහාට තියෙන බලය එනවා. හරිද? මම මේ වස්තුව තමයි මෙතන ඇන්දේ. එයා මත බල ලකුණු කරන්න යන්නේ. හරිද? ඊට පස්සේ එයා මත තියෙන උඩුකුරු තෙරුම් බලය. උඩුකුරු තෙරුම් බලය අපි කොහොමද හොයන්නේ? විරෝචීන. ඒ කියන්නේ විස්ථාපිත ජල පරිමාව කියන්නේ මෙතන ගිලිලා තියෙන පරිමාව. ඒක ද්‍රවය ඝනත්වය ρ. g. හරිද? ඒතර මෙන්න මේව තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ρ වැඩිනේ. මේ යගේ වැඩි. එතකොට v ρ දෙකේම තියෙනවා. නේ? මේ දෙකේම තියෙනවා. හැබැයි මෙයා විශාල මෙයාට වඩා. එහෙනම් මේ උඩට තියෙන බලය වැඩි. එහෙනම් මෙයා මත සම්ප්‍රයුක්ත බලය කොහෙද තියෙන්නේ? උඩ අතර තියෙනවා. සම්ප්‍රයුක්ත බලය. ඒ කියන්නේ යූරින mg කියන මේක mg කියන එකනේ. යූරින mg. හරිද? u කියන්නේ කීයද? v rho g ඍණ මේක v beta g. ඉතින් අපි ඕකෙන් v g එළියට ගත්තාම rho ඍණ beta කියලා එනවා. හරිද? උඩුකුරු තෙරුම් බලය. හරිද? ඒ කියන්නේ උඩුකුරු තෙරුම් බලයෙන් බර අඩු වෙනවා උඩ අතර තියෙන සම්ප්‍රයුක්ත බලය. හරිද? මේ f කියන එක. මේක එකක් මේක එකක් මේ තමයි සම්ප්‍රයුක්ත බලය. හරිද? මෙන්න මෙහෙම දිනවා. හරි. එතකොට ඔන්න බලයෙන් හින්දා මෙයා උඩට ත්වරණය වෙන ගන්නවා. හරිද? එයාගේ ත්වරණය. අපිට ත්වරණය හොයන්න පුළුවන් කොහොමද? F සමානයි ma. උඩ අතර බලය උඩ අතර දාන්න යන්නේ. උඩ අතර තියෙන සම්ප්‍රයුක්ත බලය අපි දැන් හොයාගත්තා මෙච්චරයි. v g rho ඍණ beta. වැඩි කිරීම ස්කන්ධය. ස්කන්ධය කියන්නේ කීයද? එදින. හරිද? බීටා වැඩි කිරීම v. සමාන මෙතන වැඩි කිරීම නෙවෙයි. මේ f සමානයි ma. හරිද? මේ පැත්තට තියෙන ත්වරණය තමයි හොයන්නේ. ඒතර a කියන එක එනවා. මේක v ට v කැපුණාම g rho ඍණ beta බෙදීම beta කියලා. හරිද? උඩ අතර ත්වරණය. ඒතර මේක පටන් ගන්න බිඳුවෙන්. නිශ්චිතතාවයෙන් පටන් ගන්න. මෙන්න මෙතෙන්ට එනකොට මෙයාගේ වේගය අපි හිතමු v1 කියලා. මේ v පටල ගන්න එපා මේ පරිමාව. හරිද? මේ පරිමාව. මේ මෙතනදී ප්‍රවේගය. හරිද? මේ පරිමාව සහ ප්‍රවේගය. මේ ප්‍රවේගය. හරිද? එතකොට මේ අතර බලය වෙනස් වෙනවද? v ρ මේකේ අපි හිතනවා මේ වස්තුවේ පරිමාව උඩට යනකොට වෙනස් වෙන්නේ නැහැ කියලා. මේ පරිමාව නියතයි. ගුරුත්වාකර්ෂණය කොහොමද නියතයි? ρ සහ බීටා කියන දේත් නියතයි. එතකොට මේ උඩ අතර තියෙන සම්ප්‍රයුක්ත බලය නියතයි. f කියන එක නියතයි. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ත්වරණය උඩ අතර නියතයි. හරිද? එතකොට මේ ත්වරණය කියන එක නියතාවයක් තියෙන්නේ. හරිද? මේ ඔක්කොම නියත ටිකක් තියෙන්නේ. එහෙනම් උඩ අතර ත්වරණය නියතන අපිට පුළුවන් චලන සමීකරණ දාන්න. හරිද? මේ වේගය හොයාගන්න පුළුවන්. එතකොට මෙතනින් පස්සේ මෙයා උඩට ගිහලා එනවනේ. මෙන්න මේ උපරිම උස තමයි අපෙන් අහන්නේ. හරිද? h max. හරි. එතකොට මෙන්න මෙතන වේගය හොයාගන්න යන්නේ. එතකොට අවසාන ප්‍රවේගය ආරම්භ ප්‍රවේගය දන්නවා, ත්වරණය දන්නවා. සහ උසත් දන්නවා. හරි. එහෙනම් v වර්ග සමානයි u වර්ග ධන 2s දාන්න පුළුවන් නේද? උඩ අතර. උඩදී වේගය v1. v1 ගේ වර්ගය සමානයි u වර්ග කියන්නේ බිඳුවයි. ධන 2යි ත්වරණය කීයද අපි හොයාගත්ත මෙන්න මේ යගේ. g rho ඍණ beta බෙදීම beta වැඩි කිරීම s. h නේද? මේ ගිය දුර මෙතන ගිය දුර h. හරිද? හරි. එහෙනම් මෙතනින් v වර්ග කියන එක අපිට ආවා. හරිද? දැන් v වර්ග දන්නවා නම් මෙතනදී වේග උපරිම උසේදී වේගය කීයද? බිඳුවයි.
එහෙනම් මෙතන චල සමීකරණ දාන්න පුළුවන්. මේකේ උඩ අතර ගත්තා තොරණ කීයද? ඍණ g. හරිද? එහෙනම් උඩ අතර අපි චල සමීකරණ දාමු. v වර්ග සමානයි u වර්ග ධන 2s. හරිද? ඒක දාමු. උඩදී වේගය අවසාන වේගය බිඳුවයි. u වර්ග කියන්නේ මෙතන v1 වර්ගනේ. v1 වර්ග ධන 2යි. a කියන්නේ ඍණ g. තොරණය ඍණ g. වැඩි කිරීම h max. හරිද? ඊට පස්සේ මම මෙන්න මේ v1 වර්ග කියන යාළුවා මෙතනට ආදේශ කරනවා. හරිද? ආදේශ කරමු. එතකොට මේ මෙතනින් ඔයගොල්ලන්ට පේනවනේ මේ ඍණ ලකුණ මෙතන ගෙනා මෙතන ඍණ වෙනවා. හරිද? එතකොට මේ පදේ මෙහෙට ගේන්න පුළුවන් නේ. එතකොට v1 වර්ග කියන්නේ 2g h max. හරිද? v1 වර්ග කියන්නේ මේක. 2g rho ඍණ බීටා බෙදීම බීටා වැඩි කිරීම h. හරිද? ඒ තමයි v1 වර්ග කියන්නේ. මේක 2g වැඩි කිරීම h max සමානයි. එතකොට මේ 2g කැපෙනවා. එතකොට h max කියන්නේ කීයද? rho ඍණ බීටා බෙදීම බීටා වැඩි කිරීම h. හරි ඒක අපිට තව සුළු කරගන්න පුළුවන්. මේකේ rho බෙදීම බීටා කොහොමද කිව්වා? බීටා බීටා කැපුණාම 1යි වතාවක් h තමයි h කියලා එන්නේ. මේ තමයි උත්තරේ. ඒතකොට එහෙම උත්තරයක් තියෙනවා. පස්වෙනි උත්තරේ. හරිද?